ක්‍රිස්තු වර්ෂයෙන් 5 වන සියවස අනුරාධපුර රාජධානිය කාශ්‍යප අයියා. කාශ්‍යප අයියා පුතා මාපාගල ඉඳලා යාබද ගල් පර්වතයක අලංකාර රාජමාලිගාවක් නිර්මාණය කරනවා. විටකේක රාජමාලිගාවක්, විටකේක බලකොටුවක්, තවත් විටක යකඩ වැඩ පුලවරයක්. එච්චරද සුපිරි අතීත කලාගාරයක්. ඔව්, සීගිරිය. ලෝකේ 8 වෙනි පුදුමය කියන සීගිරියේ ජලමල් තාක්ෂණය ගැන 10 වසර ඇවිල්ලා තියෙනවා නේද? ඔන්න මං ඔයාට සීගිරියේ ජලමල් තාක්ෂණය, කාශ්‍යප අයියාගේ කාලේ තාක්ෂණය, ටිකිරි මොලේ කලත්තල හොයාගත්ත පැරණි තාක්ෂණය සීගිරියේ ජලමල් ඇසුරෙන් පෙන්ලා දෙන්නයි හදන්නේ. පුතා, සීගිරි ගල් පර්වතයේ රාජමාලිගාව මුදුනේ තියෙන්නේ. ඒක දන්නවනේ. හැබැයි සීගිරි ජලමල් තියෙන්නේ පිහිටි පොළවේ. සමහරු වරද්ද ගන්නවා සීගිරි ජලමල් වලට සීගිරි මහවැවේ ඉඳලා වතුර ගේනවා, එහෙම නැත්නම් වෙන වැව් වලින් ගේනවා. නෑ. සීගිරියේ පුතා උද්‍යානවල තියෙන පොකුණු වලට වැව් වලින් වතුර ගෙනාවට සීගිරියේ ජලමල් ක්‍රියාත්මක වෙන්නේ වර්ෂා ජලයෙන් විතරයි. ඒකනේ බං අදටත් වහිද්දි විතරක් සීගිරියේ ජලමල් ස්වයංක්‍රීයව ඔටෝම වැඩ කරන්නේ. සීගිරි පර්වත පාමුලේ කළු ගල් වලින් වට වෙලා තියෙන චතුරස්‍රාකාර කොටුවක හැඩයෙන් පුංචි ගර්භයක් තමා පුතා මේ සීගිරි ජලමල් කියන්නේ. අදටත් සීගිරියේ බටහිර ජල උද්‍යානයේ වර්ෂා කාලවලදී ස්වයංක්‍රීයව සීගිරි ජලමල් 4ක් ක්‍රියාත්මක වෙනවා. වැස්ස කාලයකට සීගිරිය ගියොත් ඔයාට බලන්න පුළුවන්. පර්වත මුදුනට පුතා වර්ෂා කාලෙන් වැටෙන වතුර සීගිරි ජලමල වෙත, ඒ කියන්නේ පර්වත පාමුල වෙත අරන් එන්න කාශ්‍යප රජතුමා ඉතා සුපිරි තාක්ෂණයක් අනුගමනය කරලා තියෙනවා. සීගිරි පර්වත මුදුනේ ඉඳලා පර්වත පාමුල ජලමල වෙතට වර්ෂා ජලය ඉතා වේගයෙන් අරන් එන්න ටික ජල කාණු විස්කම්බයෙන් අඩු අවම බවට පත් කරලා තියෙනවා. විස්කම්බ එන්නේ අඩු කරලා තියෙනවානේ. එතකොට උදාහරණයක් ගන්නකෝ, සුපිරි මියුසිකල් ෂෝ එකක් තියෙනවා. මිනිස්සු ග්‍රවුන්ඩ් එකේ පට්ට විදිහට පිරලා ඉන්නේ. හැබැයි මියුසිකල් ෂෝ එක ඉවර වෙලා එළියට එන්න තියෙන්නේ පුංචි ගේට් එකක්. පීඩනය වැඩිනේ, තෙරපෙනවා වැඩිනේ. අන්න ඒ වගේ වැඩි පීඩනයකින්, වැඩි වේගයකින් වර්ෂා ජලය ජලමල වෙත වේගයෙන් අරන් එන්න කාණු පද්ධතිය ටික සිහින් කරලා තියෙනවා. මෙන්න පුතා කාශ්‍යපගේ පළවෙනි ජලමලේ තාක්ෂණය. ජල කඳේ වේගය වැඩි කරන්න කාණු පද්ධතිය ක්‍රමයෙන් සිහින් කිරීම. පර්වත පාමුලට වේගයෙන් ගලා එන ජලය පුතා මේ ජලමල වෙත අරන් ඇවිල්ලා ජලමලේ ඉහළ පියන මේ වගේ විවිධ විස්කම්බයෙන් යුත් සිදුරු තියෙනවා. අර වේගයෙන් එන ජලකඳ ජලමල වෙතට ඇවිල්ලා පුතා නැවත ඉහළ නගිද්දී ජලමලේ පියන විවිධ විස්කම්බයෙන් සිදුරු විදලා තියෙනවා. ඇයි විශාල සිදුරකින් පුතා ඉහළ නගින ජලකඳ යම්තා කෙටි දුරකට විතරයි ඉහළ නගින්නේ. හැබැයි ඊට වඩා විස්කම්බය අඩු කුඩා සිදුරකින් ඉහළ නගින ජලකඳ ඊට වඩා ටිකක් වැඩි උසකට ඉහළ නගිනවා. අන්න විවිධ උස් මට්ටම් වලින් ජලකඳ ඉහළ නගින්න කාශ්‍යප රජතුමා ජලමලේ පියනට විවිධ විස්කම්බ වලින් යුත් සිදුරු විදලා තියෙනවා. මෙන්න සීගිරියේ ජලමලේ තාක්ෂණය. ජලකඳ වේගයෙන් රැගෙන එන්න කාණු පද්ධතිය ක්‍රමයෙන් සිහින් කිරීමත්, ජලමල වෙත එන ජලය විවිධ උස් මට්ටම් වල ඉහළ නගින්න ජලමලේ පියන විවිධ විස්කම්බ වලින් සිදුරු විද තිබීමත් මෙන්න කාශ්‍යපගේ ජලමලේ තාක්ෂණය. ඔය වගේ තාක්ෂණයන් ගැන කතා කරන්න වේවා, ඉතිහාස කතාන්දර දැනගන්න වේවා, අනෙකුත් පාඩම් කවර් කරගන්න වේවා, කතාවකින් ඉතිහාසය මතක තියාගන්න. ඔයා 10 11 රට වටේම ඉන්න, හැබැයි ඉතිහාසයේ පටලගෙන කෙලවගෙන ඉන්න කෙනෙක්ද? එන්න අපි ඉතිහාසයේ තක්සලාවෙන් ඔයාට ඉතිහාසය පොවන්න.